ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ නිමු විස්මයජනක ඉදිකිරීමක් ලෙස මේ වික්ටෝරියා වේල්ල හඳුනා ගන්න පුළුවන්. වසර 30ක් පමණ සැලසුම් කර කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මාතාවට සේවය කිරීම සඳහා මේ ඉතිවන්නේ ශ්‍රී ලංකාවේ පවතින උස්සම වේල්ල කියන ස්ථානයට උරුමන් කියමින්. මේ මහවැලිගෙන් හරස් කරමින් නිර්මාණය කර ඇති අතර වේල්ලේ උස අඩි 400කි. එනම් මීටර් 122කින් උසය. ඉතින් මෙච්චර උසට හැදෙන වේල්ලක අනිවාර්යයෙන්ම පාදම ඉතාමත් ශක්තිමත් වෙන්න ඕනනේ. ඉතින් මේ වේල්ල පිහිටි කළුගලක් මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිර්මාණය කිරීමේදී මේ කළුගල ගැඹුරට අඩි 25ක් සහ පළලට අඩි 25 බැගින් ගැඹුරට හාරලා තමයි පාදම සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක්ම ආවරණය කරන ලංකාවේ පවතින විශාලතම ජල විදුලි බලාගාරයද වෙමි. ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ ඇයි මේකට වික්ටෝරියා කියලාම නම දැම්මේ? වික්ටෝරියා නැතුව සිංහල නමක් දාන්නත් තිබ්බනේ කියලා හිතනවා නේද? ඉතින් මේකට වික්ටෝරියා කියලා නම දාන්නත් හේතු වෙලා තියෙන කතාවත් හරි අපූර්ව කතාවක්. ඉතින් මේකට වික්ටෝරියා කියලා නම දාන්න හේතු වෙලා තියෙන්නේ අපි මුලින්ම කතා කරානේ මේක අවුරුදු 30ක් පමණ සැලසුම් කරලා තමයි මහවැලි කඩිනම් ව්‍යාපෘතිය යටතේ ඉදි කරන්න කියලා. මෙන්න මේ සැලසුම් කරපු කාලෙදී අඳුරගත්ත දෙයක් තමයි මේක ලංකාවේ මුදලින් හදලා නිම කරන්න ගියොත් අවුරුදු ගාණක් යනවා කියන එක. ඉතින් මේ වෙනකොට රටේ තිබ්බ ආර්ථික අර්බුදයන් නිසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට අවශ්‍ය වෙනවා මේක ඉක්මනටම ඉදි කරන්න. ඉතින් එතුමයි ලලිත් ඇතුළත් මුදලිතුමා සහ ගාමිණී දිසානායක කියන මහත්වරු එක්සත් රාජධානියට යනවා මෙන්න මේ වේල් ඉදි කරන්න ණයක් ඉල්ල ගන්න. ඉතින් මේ සංවාදයේදී ජේ.ආර්. ජනාධිපතිතුමා කියනවා ණය මුදලක් විදියට මේ මුදල ලබා දුන්නත් අපි මේකට නම දාන්නේ රැජිනගේ රජ පෙළපතේ එන වික්ටෝරියා කියන නම කියලා. ඉතින් මේකට පැහැදුන රැජින ණය මුදලක් වෙනුවට ආධාර මුදලක් විදියට සම්පූර්ණ මුදල ලබා දෙන්න තීරණය කරනවා. ඉතින් ඔය විදිහට තමයි මේ වේල්ලට වික්ටෝරියා කියන නම වැටිලා වික්ටෝරියා වේල්ල බවට පත් වෙන්නේ. ඉතින් මේ වේල්ලේ තාක්ෂණය ගැන අපූර්ව කතා තියෙනවානේ. ඉතින් මේ කතාබහ ආරම්භ වෙන්නේ මේ විදිහට. මෙන්න මේ රැජින අනුමත කරපු ආධාර මුදලේ වගකීම ලැබෙන්නේ එවකට හිටිය අග්‍රාමාත්‍යවරිය වන මාග්‍රට් තැචර් කියන මැතිනියට. ඉතින් මේ මැතිනිය සමග කතාබහේ යෙදෙන විට ඇය අහනවා මේ වේල නිර්මාණය කරන්න හේතු මොනවද කියලා. එවිට හේතු වශයෙන් හේතු 5ක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගං වතුර පාලනය කිරීම, ජල විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කර ගැනීම, ජල පරිභෝජනය, මිරිදිය දීවර කර්මාන්තය නගා සිටුවීම යන ප්‍රධාන හේතු මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඉතින් මේ කතාව අතරතුරේ ගාමිණී දිසානායක මහත්තයා කියලා තියෙනවා ආධාර මුදල් හම්බුණාට මේ වේල් හදන්න කරන අවශ්‍ය තාක්ෂණය අපි ගාව නැහැනේ කියලා. ඉතින් මේ නොකියා කියලා තියෙන්නේ මොකක්ද අපිට අවශ්‍ය තාක්ෂණයක් දෙන්න කියලානේ. ඉතින් ඒ අනුව බ්‍රිතාන්‍ය ආධාර මුදල් යටතේ ඔවුන්ගේ තාක්ෂණයක් යොදාගෙන ඉතිවුණ දැවැන්තම නිර්මාණයක් තමයි මේ වික්ටෝරියා වේල්ල කියන්නේ. ඉතින් මේ වේල්ල ඉදිකිරීමේදී යකඩ කම්බි ඉතාම සුළු වශයෙන් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ නැතිම තරම් වගේ. ඒ වෙනුවට මේ වේල්ල ශක්තිමත් කිරීම සඳහා කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කිරීමේදී සීතල ජලය යොදාගෙන තියෙනවා. ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා ඇති ඇයි මේ සීතල ජලයම යොදාගෙන තියෙන්නේ? ඉතින් මේකටත් හේතුවක් තියෙනවා. හේතුව තමයි කොන්ක්‍රීට් ජලය සමග මිශ්‍ර වන විට ඇතිවන උෂ්ණත්වය නිසා ඉරිතැලීම් ඇතිවීමයි. එම ඉරිතැලීම් මගහරා ගැනීම සඳහා තමයි සීතල ජලය මේ මිශ්‍රණය යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ දැවැන්ත වේල්ලක් නිර්මාණය කරනකොට ඒ වගේ ඉරිතැලීම් තියෙන්න බෑනේ. අන්න ඒ නිසා තමයි සීතල ජලය යොදාගෙන මෙන්න මේ මිශ්‍රණය උණුසුම පාලනය කරලා ශක්තිමත්ව වර්ධනය කරගන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේකේ තවදුරටත් සඳහන් වෙන්නේ මෙන්න මේ මිශ්‍රණය සකස් කරලා විනාඩි 3ක් ඇතුළත භාවිතයට ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක් බවයි. එසේ නැත්නම් මේ මිශ්‍රණය ඉවත් කරන්න වෙන බවත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ අපූර්ව නිර්මාණය 1980 දී ඉදිකිරීම ආරම්භ කරලා 1985 අප්‍රේල් 12 වෙනි උත්සවයක් තුළින් නිමාව සනිටුහන් වෙනවා. ඉතින් එදා සිට අද දක්වා සහ අනාගතයට මේ වික්ටෝරියා වේල්ල අපේ රටට මහඟු සේවයක් ඉදිකරමින් රට මැද තියෙන දැවැන්ත නිර්මාණයක් විදිහට තවදුරටත් පවතීවි. ඉතින් මේ වගේ ඔයාගේ දැනුම වර්ධනය වෙන අලුත්ම වීඩියෝ බලන්න අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ වගේ අපූර්ව වීඩියෝ එකකින් ආපහු සැරයක් හම්බ වෙමු.
එතෙක් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.